මම කාලත් ඉන්නේ මට ඕනනේ චූටි බඩගින්නක් වගේ දැනෙනවා. ඒ බඩගින්න බත් බඩගින්නක් නෙමෙයි කොහෙත්ම බත් බඩගින්නක් එන්නේ නැහැ. මොනවා හරි සැර දෙයක් කන්න තියනවා නම් වගේ තමයි හිතෙන්නේ. රාමෙන් තියෙනවා. අපි රාමෙන් එකක් හදාගෙන කමුද? බලමු මම රාමෙන් එක ටක් ගාලා හදාගෙන එන්න. රාමෙන් එකක් තියෙනවා ස්පයිසි රාමෙන්. මේ වෙලාවේ අම්මෝ බෙස්ට් ඒ වෙලාවේ හැටියට ඒක මට කන්න තියනවා කියන්නේ. මම ටක් ගාලා ඒක හදාගෙන එන්නම්. රාමෙන් එක තුන් දානවා. මෙරිස් ගොඩක් මට පේනවා. අම්මෝ කන්න පුළුවන් වේද පෙරවිදි කියලා දන්නේ නැහැ. මොනවා හරි පෙන් රස දෙකුල් ළඟ තියාගෙන කන්න ඕනි. බලමු මේ පාර තියෙන රාමෙන් එක ටිකක් ස්පයිසි වැඩි වගේ මට තේරෙන්නේ නැහැ. කාලම් බලමු. හරි මම හදාගත්ත මේ තියෙන ෆයිනල් ලුක් එක තමයි. දැන් ඉතින් ළමයි කන්නයි තියෙන්නේ. දැක්කම නම් මට තේරෙනවා ඒක ගොඩක් සැර පාටයි වගේ. බලමු. මට තේරෙන්නේ නැහැ. කාලම් බලන්න ඕනි අත්දැකීම ගන්න නම් මොකද මම මේක මීට කලින් කාලා නැහැ. කලින් කන්න ගෙනව එකක් දවස් ගන්න කලින්. කමුද එහෙනම්? දැන් මට තිබ්බ ආසාවක්නේ සැර දෙයක් කන්න කියලා. හැබැයි මේක දැක්කම නම් ගොඩක් සැර පාටයි. කමන්නේ අපි කාලා මොකද ඉතින් මේක දුන් දාගෙන කන්න තියෙන්නේ. කාගෙන යන්න බැරි තාමත් දුන් යනවා. තාම නිමිලා නැහැ. දන්නේ නැහැ කොහොම කන්නද කියලා. දැන් මම හෙම්බිරිසාව තියෙන හෙම්බිරිසාව නිකන් අර වැඩි වෙනවා වගේ සීන් එකක් දැනෙනවා මට. මම කොහොමද හෙම්බිරිසාව තමයි හිටියේ. ඔයත් එක બ્લોක් කරලා තිබ්බේ. දැන් બ્લોක් ගතිය ටික ටික නැති වෙනවා වගේ. හො රසයි අපිට සැරයි. මට ටිකක් සැරට කන්න ඕන මේ ගොඩක් සැරයි වගේ. තාම නිමිලා නැහැ. මං හිතුවට සැරයි. මට ඒක කන්න බෑ දැන්. මගේ ඔළුව චක්‍ර දෙනවා. සැරයි. තාම එහෙමම ඇස් දෙක බලන්න මම බොරු කියනවනේ. මට තේරෙන්නේ කොහොම කරන්නද කියලා. දැන් બ્લોක් කරලා තිබ්බද? બ્લોක් එක නැති වෙගෙන යනවා. මම හිතන්නේ මේක මට ගන්න පුළුවන් වෙයි කියලා. මාරම සෙරා. කියන්න තේරෙන්නේ නැහැ ඒක. ඉච්චරයි තියෙන්නේ. කොහොම හරි කෑවා. මේ ටික කොහොම හරි කරාම හොල් පේනවනේ මගේ ඇස් දෙක. බලන්න. ඇස් ඉදිබුණා. තෝල් දෙකත් ඉදිබුණා. එච්චරට සැරයි. හරි බාරයි. බාරයි. මේකත් මම කොහොම හරි කළා. මේ කොහොම හරි කෑවා. එම්ටි. හිතුවේ සැරට කන්න ඕනට පෙච්චර සැර වෙයි කියලා. කලන්තේ වගේ මට දැන් එච්චරට සැරයි. අම්මේ. සැල කන්දලු
අම්මෝ හරි බම්මාරුයි මාරම සැර මොන හරි කන්න ඕනේ චොක්ලට් එකක් ගමු මට තේරෙන්නේ මොන කල්මේ සැර අඩු කරගන්නද කියලා හරිම සැරයි වතුරක් බිව්වා හෙත් අඩුනේ මේකත් කාලා බලමු ගෑස්ටිකුත් තියෙනවා හෙට උදේට ගෑස්ටික් තව වැඩි වෙද්දන්න බඩ දෙවිල්ලෙන් මාරම විදියට හිතුවේ ගෙච්චර සරයි කියලා අම්මෝ මට තවත් මේ බ්ලොග් එක මෙතනින් එහාට කරගෙන යන්න හරිම අමාරුයි වචන එන්නේ නැහැ ඔන්න එකක් මොකද ඇල්ලුවා එච්චරට සරයි මම මේ බ්ලොග් එක මෙතනින් එන්ඩ් කරනවා